එළවලු ගම්මානයේ සහ පළතුරු ගම්මානයේ කියන්නේ එක ළඟ පිහිටි ලස්සන ගම්මාන දෙකක්. ඉතින් මේ පාරත් අවුරුදු ක්‍රීඩා සැණකෙළිය පවත්වන්න ගම්මාන දෙකේම අය තීරණය කළා. ඉතින් ඔන්න සංවිධායක මඩුල්ලට ගම්මාන දෙකෙන්ම පත් වුණා. කොස්, රතුමිරිස්, කොහිල තමයි එළවලු ගම්මානයේ සංවිධායක මඩුල්ල. පළතුරු ගම්මානයෙන් දූරියන්, අන්නාසි සහ රඹුටන්. ඔන්න කට්ටිය ගම වටේ ගිහිල්ලා එක එක තරඟවලට සහභාගී වෙන අයගේ නම් ලියාගත්තා. උත්සව කටයුතු සියල්ලම සංවිධානය කළා. ඉතින් ඔන්න අද තමයි දවස. පිට්ටනිය පුරාම සෙනග. තරඟ ආරම්භ වුණා. කොට්ටුපුර තරඟයට සහභාගී වුණේ එළවලු ගම්මානයේ පොඩි කෙකිරි. එයා එක තරඟ කරේ පළතුරු ගම්මානයේ තැඹිලි දොඩම්. දෙන්නම එක වගේ සූරයෝ. දෙන්න මාරුවෙන් මාරුවට කොට්ට වලින් ගහගත්තා. කරට කර තියුණු සටනක්. අන්තිමට පොඩි කෙකිරි ගැහුව පහරකින් තැඹිලි දොඩම් බිම වැටුණා. ඊට පස්සේ පොඩි කෙකිරිත් බැලන්ස් නැතුව බිම වැටුණා. ඒ පාරේ යාගේ ඇඟත් තැඹරිලා ගියා. ඒ වුණාට ඉතින් දිනුම පොඩි කෙකිරිට. ඊළඟට සංවිධායක තරුණ කැල බලෙන්ම වගේ සරන් ඇඳගෙන හිටිය කරවිලයි කහජමනාරනුයි නැග්ගුවා කොටේට. කලිසම් ඇඳගෙන ආපු නැති නිසා පනිෂ්මන්ට් එකට තමයි ඒ. වැඩි වෙලා නැතුවම කරවිලයක් බිම වැටුණා. කනාමුක්ති බින්දින තැන එක ජරමය. සහභාගී වෙන තරඟකරුවෝ වට වෙලා. ඔන්න වැටකොළුත් පොල්ලක් අරගෙන ඉදිරියට ගියා. හැබැයි ඉතින් එයා තරඟ නීති කඩ කරපු නිසා එයාව තරඟෙන් ඉවත් කරන්න උනා. එයා රෙදිපටිය ඇස් දෙකෙන් පහත් කරගෙන වැටකොළු ඇස් බැඳලා තිබුණ රෙදිපටිය ලිහුවා. එයා පරාජය බාර ගන්න කැමති නැතුව රණ්ඩු වෙන්නත් ගියා. ගොඩක් අයගේ ගතියක්නේ වරදක් කළාම ඒක පිළිගන්නේ නැති එක. ඊළඟට බටානාගේ වාරේ. ඔන්න එයා පොල්ලක් අරගෙන ඉදිරියට ගියා. උඩ එල්ලලා තිබුණ මුට්ටි හැම එකකටම තට්ටු කරනවා වගේ නැටුවා. එයාට දිනන්න ඕනුනේ නැහැ. එයා මේක විහිළුවක් කරගෙන. ලොක්කා වගේ නැටුවට එක මුට්ටියක්වත් හරියට බින්දේ නැහැ. ඊළඟ වාරේ තක්කාලිගේ. එයාගේ ඇස් බැඳම නම් කට්ටිය hina වුණා. මොකද එයා මුට්ටියට ගහන්නවත් උස නෑනේ. එයා මහත මිටියෙක් කෙනෙක්. ඉතින් තක්කාලි වටේ ඉන්න හැමෝටම එරෙව්වා. කට්ටියම අයියෝ තක්කාලි අයියෝ තක්කාලි තාලෙට කියන්න ගත්තා. මුට්ටියට ගහන්න එයා උස නැහැ. ගැහුව පාර එයා තමයි රෝල් වෙලා පෙරලිලා ගියේ. ඊළඟ වාරේ කරවිල. වටේ නරඹන අය ඔන්න චියර් කරන්න පටන් ගත්තා. come on කරවිල come on කරවිල come on කරවිල 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 තාලෙට කට්ටියම කියන්න ගත්තා. චියර් එක නිසාම කරවිල ජයග්‍රාහී ලීලාවෙන් ඉදිරියට ගියා. මුට්ටියට ගැහුවා, මුට්ටිය බිඳුණා, මුට්ටියේ තිබ්බ රතු පාට වතුර වටේ හිටිය හැමෝගෙම ඇඟට විසික්කුණා. ජයග්‍රාහකයා කරවිල පොල්ලත් විසික් කරලා උඩ පැන්න මාරම සතුටින්. ඔන්නේ අතරේ කට්ටියක් ලිස්සන ගහේ නගිනවා. රතු මිරිස් එක්ක කරවිල සෑහෙන උසකට නැගලා අන්තිම පෙනී වැටුණා. කට්ටියම නගිනවා ලිස්සනවා. රතුපොටු මිරිස් එක්කෙනෙක් ඉන්නවා. එයා ටිකක් බෙල්බෙපත් වගේ. එයා නගිනවට වඩා පහළට ලිස්සන එක තමයි කරන්නේ. හරීම විනෝදයි. කාටවත්ම ලිස්සන ගහේ උඩට නම් නැග ගන්න බැරි වුණා. දැන් තමයි ඔන්න හැමෝම බලාගෙන හිටිය අවුරුදු කුමරා කුමරිය තෝරන හොඳම අවස්ථාව. එළවලු ගම්මානේ වැඩි හිටියොයි පළතුරු ගම්මානේ වැඩි හිටියොයි හැමෝම වමනාවෙන් බලාගෙන හිටියා. ලස්සනට ඇඳගත්ත ස්ට්‍රෝබෙරි, පීච්, මිදි, රතු ඇපල් මේ හැමෝම හරිම ලස්සනයි. එළවලු ගම්මානෙන් කැරට්, බීට්‍රූට්, ගෝවා ලස්සනට ඇඳලා හිටියා. ඉතින් ඔන්න කට්ටිය ලස්සනට ඇවිදගෙන ආවා. කැට්වොක් එකෙන් තමයි ආවේ. විනිශ්චය හරිම අමාරුයි. විනිශ්චය මණ්ඩලයේ බ්‍රොකොලි සර්, කහවට්ටක්ක මැඩම්, ගස්ලබු ටීචර් ඒ කට්ටියට කවුද තෝරන්නේ කියලා හිතා ගන්නත් බෑ. බ්‍රොකොලි සර් නල රැලි කළා. වට්ටක්ක මැඩම් කණ්ණාඩි දෙක යටින් බැලුවා. ගස්ලබු ටීචර් ලකුණු එකතු කළා. හැමෝම දක්ෂයි. හැමෝම ලස්සනයි. මොකද කරන්නේ? තව චැලෙන්ජ් එකක් දුන්න කට්ටියට. කට්ටියටම ලස්සනට නටන්න කිව්වා. හරි. දැන් අවසానයි. ඒත් අවුරුදු කුමාරයා තෝරනකම්
කවුරුද අවුරුදු කුමාරි කියලා නම් කිව්වේ නැහැ. ඒක විනිශ්චය මණ්ඩලේ රහසක් කරගත්තා. අවුරුදු කුමාරයාට කැරට්, වම්බටු, මෝකෝල්, පළතුරු ගම්මානෙන් කෙසෙල්, නෙල්ලි, පේරමල්ලි සහභාගී වුණා. කට්ටියම හැන්සම්. ලස්සනට රජ කාලේ වගේ ඇඳගත්ත මේ කට්ටිය රවුමට ගියා හැමෝම බලාගෙන ඉද්දි. ජෙන්ජීලා මේ අවුරුදු උත්සවය ලස්සනට සංවිධානය කරලා තිබුණා. මේ තමයි අවුරුදු උත්සවයේ උණුසුම්ම අවස්ථාව. එක එක්කෙනාගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් උත් බැලුවා. හරි. දැන් ඉවරයි. බ්‍රොකොලි සර් නැගිට්ටා. වට්ටක මැඩමුත් එක්ක වේදිකාවට ආවා. ප්‍රතිඵල කිව්වා. ලකුණු දුන්න හේතු සාධකත් එක්කම තමයි ප්‍රතිඵල නිකුත් කළේ. හැමෝටම උදව් කරමින් කාගෙත් හිත දිනාගෙන ලස්සනට හිටිය ස්ට්‍රෝබෙරි අවුරුදු කුමාරය වුණා. 2025 වසරේ අවුරුදු කුමරිය වුණ කැරට් කුමරිය තමයි ස්ට්‍රෝබෙරි කුමරියට ඔටුනු පැලැන්දුවේ. කාටත් නැතුවම බැරි කෙසෙල් අවුරුදු කුමාරයා වුණා. ජනප්‍රිය නළු ගෝව මහතා අතින් තමයි කෙසෙල් කුමරාට සාටක පැලැන්දුවේ. ඔන්න ඉතින් දෙන්නටම ඔටුනු පැලැන්දුවා. ඒත් ඉතින් තරඟ ප්‍රතිඵල පිළිගන්න බැහැයි කියලා එළවලු ගම්මානේ චණ්ඩි ටික සද්ද දැම්මා. හැමතැනම ඉතින් ওই වගේ කට්ටියක් ඉන්නවනේ. විනිශ්චය සාධාරණයි. අනිත් හැමෝටමත් ඒක තේරුණා.